සරණං ගච්ඡාමි කියලා කියපු දේවදත්ත හාමුදුරුවෝ මතු කල්ප ගානකින් අට්ටිස්සර නමින් පසේ බුදු කෙනෙක් වෙනවා පින්වතුනි. මතක තියාගන්න එකපාරක් අත් දෙක එකතු කළ බුදුහාමුදුරන්ට වැඳ පිණින් අච්චර පව් කරපු දේවදත්ත හාමුදුරුවෝ මතු සංසාරෙක පසේ බුදු කෙනෙක් වෙනවා අට්ටිස්සර නමින්. මොකක්ින්ද අත් දෙක එකතු කළ අන්තිම වතාවට බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමෙන් වැඳින්ද. උදේ හවස බුදුහාමුදුරුවන්ට දෑත් එකතු කළ සාදුනාද පවත්තන ඔය ඇත්තන්ට සංසාරයෙන් එතර වෙන්න එච්චර අමාරු වෙන එකක් නෑ පින්වතුනි. අප්‍රමාදීව මේ ලැබෙන මොහොතේ පින් කරගන්න. වයසට ගිහිල්ලා පින් කරගන්න හිතාගෙන ඉන්නවනම් කවදාවත් ඔබ වයසට යනකම් පින් කරන්න නම් බලාගෙන ඉන්න එපා. මරණය කොයි වෙලාවෙ කොතනක වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නෑ. බණ කියන මටයි බණහන ඔය ඇත්තන්ටයි කොයි වෙලාවෙ මරණය ලං වේද කියලා අපි කවුරුවත්ම දන්නේ නැහැ. ඕනම වෙලාවක අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන් නේ පින්වතුනි. කොවිඩ් වලින් ලෝකේ ලක්ෂ 60ක් මිනිස්සු මැරුණා. යනකොට අරගෙන ගියේ ජීවත් වෙලා ඉන්නකොට කරපු හොඳ නරක දෙක විතරයි. 60 ලක්ෂයක් මිනිස්සු මැරුණේ 60 පැනලා නෙවෙයි. අවුරුදු 10 ළමයි මැරුණා. 20 තරුණියෝ මැරුණා. අපේ අයියලා නංගිලා මල්ලිලා අයියලා අක්කලා මැරුණා. මං කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට හම්බ කරපු කිසි දෙයක් ඒගොල්ලෝ ගෙනිච්චේ නැහැ. ජීවත් වෙලා ඉන්නකොට කරපු හොඳ නරක දෙක විතරයි පින්වතුනි අරන් ගියේ. වයසට යනකම් පින් කරන්න බලාගෙන ඉන්නවනම් මතක තියාගන්න අතපය වාරු නැති වෙනකොට කන් දෙක ඇහෙන්නේ නැති වෙනකොට ඇස් දෙක පේන්නේ නැති වෙනකොට පැයක් එක දිගට කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා බණපදයක් අහන්න බැරි වෙනකම් වයසට ගියාම පන්සලේ බණ මඩුවේ නිදාගෙන බණ ඇහුවා සසරින් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඇයි? තථාගතයන් වහන්සේගේ ගම්බීර ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඉන්ද්‍රිය පද්ධතිය ශක්තිමත් අම්මා කෙනෙක් නෙවෙයි එතකොට ඉන්නේ. මට කියන්නකෝ අතපය වාරු නැතිව කන් දෙක ඇහෙන්නේ නැතුව ඉන්ද්‍රිය පද්ධතිය හරියට ශක්තිමත් නැතුව කෙලින් වාඩි වෙලා ඉන්න බැරුව බණපදයක් අහලා ඒක තේරුම් ගන්න මනස ශක්තිමත් නැති අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය වගේ ගම්බීර ධර්මයක් තේරුම් ගන්න එක ලේසි කියලා හිතනවද පින්වතුනි? ඒ නිසා මතක තියාගන්න වයසට ගිහිල්ලා බණ මඩුවට ගිහිල්ලා පින් කරන්න හිතාගෙන ඉන්නවනම් එදාට ඔබට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න કોઈ හිතන තරම් නම් ලේසි නෑ පින්වතුනි. තරුණ කාලේ බණපදයක් අහගෙන තිබුණොත් වයසට යනකොට ඒ බණ සිහි කර කර හරි ඔබට සසර ගැන අවබෝධයක් හදා ගන්න පුළුවන්. මම පුංචි ප්‍රශ්නයක් අහනම් උත්තරයක් දෙන්නකෝ. ඕගොල්ලෝ තරුණ කාලේ පොඩි කාලේ වැඩියෙන්ම කණ්ඩ කැමති චොකලට්ද කරවිලද? ප්‍රශ්නේ අමාරුයිද? තරුණ කාලේ වැඩියෙන්ම කණ්ඩ කැමති චොකලට්ද කරවිලද? චොකලට් මොන රහයිද? පැණි රස චොකලට් කාලා ඩයබටික් ඇදුනට පස්සේ කණ්ඩ වෙන්නෙම මොනවද? කරවිල මොන රහයිද? තිත්තයි. රස තියෙන තැන ගුණය නෑ, ගුණ තියෙන තැන රසය නෑ. තරුණ කාලේ චොකලට් විතරක්ම කෑවොත් වයසට යනකොට කණ්ඩ වෙන්නෙම කරවිල. තරුණ කාලේ කරවිල කෑල්ලක් දෙකක් කෑවොත් වයසට යනකොට චොකලට් කෑල්ලක් කන්න පුළුවන්. තරුණ කාලේ පුළුවන් විදියට බණපදයක් අහලා සිල්පදයක් රැකලා දන් හැන්දක් බෙදලා සංසාරෙට පිනක් කරලා තිබුණොත් වයසට යනකොට බණශාලාවට ගිහිල්ලාම ඉන්න ඕනේ නැහැ. ගෙදර ඉඳනොත් පින් කරගන්න පුළුවන්. ඇයි? තරුණ කාලෙත් පින් කරලා තියෙනවා. දානයක් දීලා තියෙනවා. ධර්මයක් අහලා තියෙනවා. තරුණ කාලේ ඒවා කරන්නේ නැතුව පංචකාමයේම පින විඳියෝ. මේ තරුණ ළමයි කියනෝනේ අපිට මේ බණ අහන්න වෙලාවක් නැහැ. මේ කාලේ ජොලි කරලා ඉන්න ඕනි, කාලා බීලා ඉන්න ඕනි, ෆන් එකේ ඉන්න ඕනි කියලා කියනෝනේ. පුතේ ඔය එන්ජොයි කරන ජීවිතේ ලයිෆ් එකට බුදුදහමේ කිසි බාධාවක් නැහැ. හැබැයි එක දෙයක් මතක තියාගන්න. අද එන්ජොයි කරලා සැපවත් කරන ජීවිතේ හෙට අපිට නැති වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ලෝකෙ ඉපදිලා ඉන්න හැම සත්වයාම කරන්නේ පින්වතුනි කරුණු හතරයි. ඒක බල්ලද, හරකද, මුවාද, ගෝනද, මීමින්නද අදාළ නැහැ.
මනුස්සයා කරන්නේත් ඔය ටික, සත්වයා කරන්නේත් ඔය ටික, තිරිසන් සතා කරන්නේත් ඒ ටික, පක්ෂියා කරන්නේත් ඒක, මාළුව කරන්නේත් ඒ ටික. මේ කරුණු හතර විතරක් නම් අපි කරන්නේ, අපි අර සත්තුයි අතර වෙනසක් නැහැ. ඒකට අපි කියනවා eating, drinking, sleeping and having sex කියලා. කන්නයි බොන්නයි නිදාගන්නයි ළමයි හදන්නයි තමයි මේ ලෝකෙට හැමෝම ඇවිල්ලා ඉන්නේ. මොකද්ද කරන හතර? කණ එකයි බොන එකයි නිදාගන්න එකයි ළමයි හදන එකයි. ඔය ප්‍රශ්නේම දවසක්ම දොස්තර මහත්තයෙක්ගෙන් කෙනෙක් අහලා තියෙනවා. දොස්තර මහත්තයෙක්ගෙන් දවසක් ගෙදර ඉන්න බල්ලා ප්‍රශ්නයක් ඇහුවලු, ડોක්ටර් මට වඩා මොනවද කරන්න කියලා. කවුද අහලා තියෙන්නේ? ගෙදර ඉන්න බල්ලා. දොස්තර මහත්තයාට කේන්ති ගිහිල්ලා බල්ලට කිව්වලු, උඹට බෑනේ කවදාවත් ડોක්ටර් කෙනෙක් වෙන්න. මම දොස්තර කෙනෙක්. බල්ලා එතකොට ඇහුවලු, ડોක්ටර් කෙනෙක් වෙලා ඔයා මොනවද කරන්න කියලා. ડોක්ටර් කිව්වලු, ડોක්ටර් කෙනෙක් වෙලා මම බෙහෙත් දෙනවා කියලා. බල්ලා ආපහු දොස්තර මහත්තයාගෙන් ඇහුවලු, බෙහෙත් දුන්නාම ડોක්ටර්ට මොනවද හම්බ වෙන්නේ කියලා. දොස්තර මහත්තයා බල්ලට කිව්වලු, බෙහෙත් දුන්නාම මට සල්ලි හම්බ වෙන එක තමයි මගේ රස්සාව කියලා. බල්ලා දොස්තර මහත්තයාගෙන් ඇහුවලු, සල්ලි හම්බුනහම සල්ලි වලින් ડોක්ටර් මොනවද කරන්නේ කියලා. ડોක්ටර් hina වෙලා කිව්වලු, ඒ සල්ලි වලින් තමයි බල්ලෝ මම කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ නිදාගන්නේ ළමයි හදන්නේ ඔක්කොම කරන්නේ ඔය සල්ලි වලින් තමයි කියලා. බල්ලා නකුට වනලා ආපහු අනිත් පැත්තට ඇවිල්ලා පොඩි හීනියට හිනාවක් දාලා කිව්වලු, ડોක්ටර් කෙනෙක් වෙලා ඔයා කරන්නේත් මං කරන ටිකමනේ කියලා. දොස්තර මහත්තයාට කේන්ති ගියා. බල්ලගෙන් ඇහුවලු, උඹ මොනවද කරන්නේ? ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක් වෙලා කරන්නේ කණ එකයි බොන එකයි නිදාගන්න එකයි ළමයි හදන එකයි. මං ගෙදර නිකන් ඉඳලා කරන්නේ කණ එකයි බොන එකයි නිදාගන්න එකයි පැටව හදන එකයි කියලා. ඉතින් දොස්තර මහත්තයයි බල්ලයි අතර වෙනසක් නැහැ. අද ගෙදර ගිහිල්ලා රෑ නිින්දට යනකොට කල්පනා කරලා බලන්න ඔබයි බල්ලයි අතර වෙනසක් තියනවද කියලා. බල්ලට වඩා වෙනස් වෙන්න ඕනි නම් අද ගිහිල්ලා කරන්න ඕනි දේවල් ටිකක් කියන්නම්. බුදුහාමුදුරු දේශනා කරපු. ඒක කවදාවත් බල්ලට කරන්න බෑ. ඒක කවදාවත් ප්‍රේතයන්ට කරන්න බෑ. ඒක කවදාවත් දෙවියන්ට කරන්න බෑ. කරන්න පුළුවන් මිනිස්සයාට විතරයි. අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආයු. මහණෙනි මිනිස්සයාට තියෙන ආයුෂ බොහොම ටිකයි. අවුරුදු 60යි 70යි දැන් උපරිම ආයුෂ. හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ. අප්‍රමාදීව කත්තබ්බං කුසලං කුසල් කරන්න කියලා කිව්වා. මොනව කරන්න කියලාද කිව්වේ? කුසල් කරන්න. බල්ලට කුසල් කරන්න පුළුවන්ද? බෑ පින්වතුනි. දෙවියන්ට කරන්නත් බෑ. මිනිස්යාට විතරයි. චරිතබ්බං බ්‍රහ්මචරියං චරිතවත්ව ජීවත් වෙන්න පුළුවන්. හොඳ චරිතයක් ඇතිව ඉන්න පුළුවන් මිනිස්යාට. බල්ලට චරිතයක් තියනවද? චරිතයක් තියෙනවා නම් මිනිස්සු බල්ලෝ කරන වැඩ කරපුවාම මිනිස්සුන්ට කියන්නේ නැහැනේ මොන වැඩ කරන්න එපා කියලා. බල්ලෝ වැඩ කරන්න එපා කියලා. ඒ කියන්නේ බල්ලෝ කරන වැඩ මිනිස්සු කරන්න හොඳ නැහැ. මං කියන්නේ මිනිස්සයාට කරන්න දේවල් ටිකක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන අප්‍රමාදී වේ ටික කරගන්න. බණ කියන මමයි බණහන ඔයයි අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ ඒකට පින්වතුනි. බණ කියන මට බණහන ඔයාට හෙට පිළිකාවක් හැදෙන්න බැරිද? පුළුවන්. ජීවිතේ වෙනස් වෙන්න එක තප්පරයක්වත් යන්නේ නැහැ. හීන මාලිගා ඔක්කොම පැත්තකට දාන්න වෙනවා. පුතේ මේ බණ කියන වෙලාවේ කෝටි ගාණක් මිනිස්සු ඉන්නව අඳින්න ඇඳුමක් නැහැ. කෝටි ගාණක්. මේ බණ කියන වෙලාවේ කෝටි ගාණක් මිනිස්සු ඉන්නව තුන් වේලෙන් එක වේලක් කන්න හම්බ වෙන්නේ නැහැ. දාස් ගාණක් නෙමෙයි කෝටි ගාණක්. පුතාලා දන්නවද පිට රටවල් වල ගොඩක් තැන්වල මිනිස්සු ජීවත් වෙන්නේ ගෙවල් වල නෙමෙයි. සමහර රටවල් තියෙනවා පුතේ ජීවත් වෙන්න ගියක් දොරක් නැතුව පාරවල් වල බෝක්කු යට කාණු යට පාලම් යට මේ මිනිස්සු ජීවත් වෙන ඉටිකොල ගහගෙන. අපේ ලංකාවෙත් උන තරම් ඉන්නවා. මං කියන්නේ ඛණ්ඩ ටිකක් නැතිව ජීවත් වෙන්න ගියක් නැතුව අඳින්න ඇඳුමක් නැති කෝටි ගාණක් මිනිස්සු ඉන්න ලෝකේ තුන් වේලට බඩ පිරෙන්න ඛණ්ඩ ලැබිච්ච එක ඕගොල්ලන්ගේ පිනක් නෙවෙයිද පින්වතුනි? පිනක් නේ. ලස්සනට ජීවත් වෙන්න ගියක් දොරක් ලැබිච්ච එක පිනක් නෙවෙයිද? පිනක්. අඳින්න පළඳින්න ඇඳුම් ටික ලැබිච්ච එක පිනක් නෙවෙයිද? පිනක්. ඔය ඔක්කොම පැත්තකින් තියන්නකෝ ලෝතුරා බුදුහාමුදුරන්ගේ බණපදයක් ඇහෙන රටක ඉපදිච්ච එක පිනක් නෙවෙයිද? පිනක් නේ. බණපදයක් ඇහෙන්නේ නැති ධර්මයේ අධර්මයේ නොදන්න රටවල් කොච්චර තියෙනවද?
බුදුබණක් ඇහෙන රටක ඉපදිලා පන්සල ළඟම ගෙයක් හදාගෙන පන්සල ළඟින්ම ජීවත් වෙන්නත් හදලා පන්සලට ඇවිල්ලා බණපදයක් අහන්න පින නැති මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවද පින්වතුනි? ගමේ පන්සලේ ළඟම ගෙදර තියෙන මිනිස්සු පන්සලත් එක තරහයි. බණපදයක් අහන්න පන්සල පැත්තට යන්නේ නැහැ. සංසාර කරුම. බණපදයක් අහන්න පින තිබිලත් ඒ බණපදේ අහගන්න යන්න වෙලාවක් නැහැ. කාර්ය බහුල වෙලා. ඇත්ත. ජීවත් වෙන්න සල්ලි ඕනි. හැබැයි සල්ලි හොයන්න ජීවත් වෙන්න එපා. අපි හැමෝම ජීවත් වෙන්නේ මේ පුංචි කාලය ඇතුලේ හොඳට පින් කුසල් කරගන්න පින්වතුනි. වයසට ගිහිල්ලා පින් කරගන්න හිතුවොත් අපිට කොයි වෙලේ වරදීද කියලා අපිවත් දන්නේ නැහැ. අද ගෙදර ගිහිල්ලා පපුවේ කොටලා තියාගන්න ලස්සන වචනයක් මං කියලා දෙන්නම්. ඔය පපුවේ රත්තරන් පාට අකුරෙන් කොටලා තියාගන්න සංසාර පින කියන වචනේ. මොකක්ද වචනේ? සංසාර පින. සසරේ පින් කළා තිබුණ නැති වුණොත් බුදු කෙනෙක් හම්බුණත් නිවන් දකින්න හම්බෙන්නේ 999ක් මනුෂ්‍ය ඝාතන කරපු අඟුලිමාල 10 වෙනියට මරන්න ගියේ කවුද පින්වතුනි? අම්මව මැරුවා නම් ඒක මොන පාපයක්ද? ආනන්තරීය පාප කර්ම වෙන්න කලින් මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලන බුදුහාමුදුරුවෝ දැක්කා අඟුලිමාල කියලා කෙනෙක් ඉන්නවා මහා වනයක් මැද කඩුවක් අතින් අරගෙන. සංසාරේ හොඳට පින් කළා. සසරේ හොඳට දන් දීලා පින් කරපු කෙනෙක් ඒ දැන් මිනිස්සු මරමරා යනවා. අන්න අම්මවත් මරන්න යන්නේ. අම්මා මැරුවොත් නම් පෙර සංසාරේ කරපු පින් එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කරුණාවෙන් කැලේට වැඩියා. බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් කැලේට වැඩම කළ අඟුලිමාලට බණ කිව්ව. අඟුලිමාල තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා සංසාරයෙන් එතර වුණා. රහත් වුණා. අඟුලිමාලට රහත් වෙන්න පුළුවන් උනේ සංසාරේ හොඳට මොනවා කළා තිබිච්ච ඉන්නද? පින් පුරලා තිබිච්ච ඉඳා. ඒකනේ බුදුහාමුදුරුවෝ හොයාගෙන ආවේ. අම්බපාලි කියලා කියන්නේ පින්වතුනි දඹදිව ඉඳපු ලස්සනම ගණිකාව. එක රැයකට කහවණු 10000ක් ගන්නවා අම්බපාලි. රජවරු සිටවරු මාසයක් පොලිමේ ඉන්නවා අම්බපාලි එක රැයකට ගන්න. බුදුහාමුදුරුවන්ගේ බණ අහපු අම්බපාලි රහත් වුණා පින්වතුනි. රහත් වෙන්න ගණිකාවෘතිය ප්‍රශ්නයක් උනේ නැහැ. එක බණපදයක් අහලා අම්බපාලි රහත් වෙන්න පුළුවන් උනේ සසරේ පින් කළ දිවිච්ච ඉඳා. සුනීත සෝපාක රජ්ජුමාල පටාචාරා සසරින් ගැලවුණේ බුදුහාමුදුරන්ගේ එක බණපදයක් අහලා. මට මේකට උත්තර දෙන්න. අපිත් බුදුහාමුදුරුවෝ දකින්න දෙවුරන් විහාරයට යන්න ඇති. ගෞතම බුදුහාමුදුරුවෝ බණ කියනකොට අපිත් එක දවසක් හරි බුදුහාමුදුරන්ගේ බණපදයක් අහගෙන දෙවුරන් විහාරේ ඉන්න ඇති. අපිත් එක ගියපු නෑදෑයෝ යාළුවෝ ඥාතිවරු බුදුහාමුදුරන්ගේ බණ අහලා සංසාරයෙන් එතර වෙන්නත් ඇති. අපි ඇස් දෙකෙන් බුදුහාමුදුරුවෝ දැක්කා. දෙවුරන් විහාරයටත් ගියා. බණ මඩුවේ වාඩි වෙලා බණත් ඇහුවා. අපි තාමත් සංසාරේ. මොකක්ද අපිට උනේ? නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති එකයි තාමත්. අපිට එදා නිවන් දකින්න සසරේ කරපු පින වුණා. මං කියන්නේ බුදු කෙනෙක් ළඟ සැනසෙන්න ඔබට සංසාරේ පින් මදි වුණා නම් එදා ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ මේ උපදින සංසාරේ ගෞතම බුද්ධ ශාසනයක හරි මතු උපදින මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟ හරි බණපදයක් කාලා සැනසෙන්න ඕනි නම් අද ඉඳන් අප්‍රමාදීව මොනවද කරගන්න ඕනේ? පින් කුසල් කරගන්න ඕනේ. මං කියන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපතයවල හරියයිද? නැහැ. මහ පොළවේ තියෙන වැලි කැට ගානට පුතේ ඉපදෙනවා අපි අනික් සත්ත්ව ලෝකවල. අනන්ත සංසාර ඉපදිලා තියෙන නොඑක් සත්ත්ව ලෝකවල භූමි ගුලක කූඹියෙක් වෙලා කොච්චර ඉපදෙන්නේ නැද්ද අපි? මහ පොළවේ පණුව වෙලා කොච්චර ඉපදිලා අපිව කීපාරක් නම් උදැල්ලට මන්නට ගෙඩේරියට කැපිලැද්ද? අපිව හරක් වෙලා කීවතාවක් නම් මස් වලට අපිව කපන්නේ නැද්ද? කුකුල්ල වෙලා කොච්චර නම් මස් වලට කපන්නේ නැද්ද? ඌර වෙලා කොච්චර මස් වලට කපන්නේ නැද්ද? මහ මූදේ දැල් වලට කීපාරක් නම් අහුවෙන්නේ නැද්ද සංසාරේ? එච්චර සසර කාපු අපි නියපිට ඉතුරු වෙන වැලි කැට ගාන්න තමයි මනුස්ස ලෝකෙ උපදින භාග්‍ය තියෙන බුදුහාමුදුරුවෝ එහෙමයි දේශනා කළේ. මං කියන්නේ නියපිට ඉතුරු වෙන වැලි කැට ගාන්න ඉපදෙන මනුස්ස ලෝකේ අපි අද ඉපදිලා ඉන්නවද නැද්ද? ඉපදිලා ඉන්නවා. ඒ කියන්නේ අර සත්ත්ව ලෝකෙ ඉන්න හැම සතාටම වඩා නියපිට ඉතුරු වෙච්ච වැලි කැට ගානට වගේ ඉපදිච්ච මනුස්ස ලෝකෙ ඉපදෙන්න අපි මොනව කරලා තියෙනවද පින්වතුනි? පින් කරලා තියෙනවා. මෙච්චර අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ eating drinking sleeping having sex කළා විතරක් ගියොත් වැඩක් තියනවද? නැහැ.
කන්නයි බොන්නයි නිදා ගන්නයි ළමයි හදන්නයි විතරක් නම් මනුස්ස ලෝකෙට ආවේ. අපි තිරිසන් සතයි අතර වෙනසක් නෑනේ පින්වතුනි. මං කියන්නේ මේ ලැබිලා තියෙන අවස්ථාවේ මේ බණපද ටික අහලා තවත් එක බණක් ඇහුවා කියලා ගෙදර ගිහලා ආපහු හෙට ඉඳන් අර පරණ ටිකම නම් කරන්නේ. මේ බණ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දේශනා කළත් වැඩක් නෑ පින්වතුනි. අද ඉඳන් ඔබේ සංසාරේ හදාගන්න පිනක් කරගන්න. කොහොමද හාමුදුරනේ පින් කරන්නේ? අපිට කොහෙන්ද සල්ලි? අපි බොහොම දුප්පත් මිනිස්සු. පාන්දර 4ට 5ට නැගිටලා පිරිසුදු පැන් කෝප්පයක් අරගෙන පෙරාගත්තු සුදු පාට රෙදි කඩකින් පෙරාගත්තු පැන් ටිකක් පිරිසුදු පැන් කෝප්පයකට අරගෙන ගෙදර තියෙන පුංචි බුද්ධ ප්‍රතිමාව ඉස්සරහා තැන්පත් කරලා මගේ ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට අලුයම වළඳන්න පැන් කෝප්පයක් ආනන්ද හාමුදුරුව අලුයමින්ම බුදුහාමුදුරන්ට පූජා කළා. අනේ ඒ බුදුහාමුදුරන්ට උපස්ථාන කරපු ආනන්ද හාමුදුරුව සිහි කරගෙන මගේ දෑතින් පෙරාගත්තු මේ පැන් කෝප්පේ ජීවමාන බුදුහාමුදුරුව මගේ ගෙදරට වැඩලා ඉන්නවා. මගේ අත් දෙකින් ඔබ වහන්සේට මේ පැන් කෝපය පූජා කරමි, පූජා වේවා කියලා. ඔබ උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැන් කෝපයක් තියන්න සල්ලි ඕනිද? හිතයි වෙලාවයි විතරයි. බත් පිඟාන බෙදලා අම්මා බත් පිඟාන අතර දුන්නට පස්සේ කණ්ඩ කලින් අරගෙන තියෙන ව්‍යංජන වලින් පොඩ අරගෙන බත් ටිකක් අරන් ගුලියක් අදලා පිඟානේ අයිනකෙන් තියලා කාලා එළියට ගිහිල්ලා පිඟාන හොදනකොට අර බත් ගුලිය සියලු සත්වයන්ට ආහාරයක් වෙන්න කියලා දන් දෙන්න සල්ලි ඕනිද? නෑ. හිතයි වෙලාවයි. අපේ අයට අතාරින්න කිව්වම අරගේ තියෙන බණ්ඩක්ක නිවිති පතෝල මේවා ටික ඔක්කොම එකතු කරලා ගුලියක් හදලා පැත්තකින් තියෙනවා. ආසම දේවල් ටික නිකමටවත් අතාරින්නේ නැහැ. එහෙම ගුලි හදලා වැඩක් නැහැ. Taman කැමති වැඩියෙන්ම අලහොද්දර නම් ඒකෙන් කෑල්ලක් තමයි ඉස්සල්ලාම දාන්න ඕනේ. අලහොද්දර කැමති නම් අල කෑල්ල අයින් කරගන්න. ඒකෙන් ගුලියට දාන්නේ. එහෙම දන් දීලා වැඩක් නැහැ. අතාරින්න ඕනි අමාරුම තැන. රෑ නින්දට යන්න ඇඳට ගිහිල්ලා ඔබ රෙද්ද පොරවගෙන දැස් පියා ගන්නකොට මෙන්න මේ විනාඩි 5 මේ ටික හිතන්න පුළුවන් නම් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා. මගේ අම්මා, මගේ රත්තරන් තාත්තා, මගේ අක්කා, මගේ නංගි, මගේ යාළුවෝ, මගේ හිතවතුන්, ගමේ අය, ලෝකවාසී හැමෝමත් මට බනින, නින්දා කරන, අපහාස කරන අද දවසේ මට රවපු, ඔරවපු, බැනපු හැමෝටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියලා විනාඩි 5ක් මෛත්‍රී භාවනා වඩන්න සල්ලි ඕනිද? නැහැ. හිතයි වෙලාවයි විතරයි. ඔන්න ඔය 3 දවසට කරන්න වෙන මොකුත් එපා. අඩුම ගානේ උදේට පැන් කෝප්පයක් බුදුහාමුදුරන්ට දන් දෙන්න. තමන් කන වෙලාවට බත් ගුලියක් අරගෙන බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කරගෙන දානයක් හැටියට දන් දෙන්න. හැන්දෑවට තමන්ගේ ජීවිතේ ලැබෙන වාසනාවන්තම නිින්ද ලැබෙන්න කලින් එක වතාවක් මෛත්‍රී භාවනා වඩන්න. පින් කරන්න සල්ලි ඕනේ නැහැ. හිතයි වෙලාවයි විතරයි. ඔය ටික හිතට ගත්තොත් බණ කියන මටයි බණහන ඔයාටයි සසරින් ගැලවෙන එක අමාරු නෑ පින්වතුනි. පැවිදි වෙලා ඉන්න මටත් මේ සංසාරයෙන් ගැලවෙන්න අවශ්‍යයි. ගිහි බන්ධනේ ඉන්න ඔබටත් මේ සසරින් ගැලවෙන්න අවශ්‍යයි. අපි හැමෝම මහන්සි වුන් අපේ සසර හදාගන්න. මගේ සංසාරේ හදාගන්න වගකීම මට තියෙන්නේ. ඔබේ සංසාරේ හදාගන්න වගකීම ඔබට තියෙන්නේ. අපි හැමෝම මහන්සි වුණොත් අපේ සසරට දෙයක් කරගන්න පුළුවන්. අත් දෙක එකතු කරලා ඉස්සල්ලාම බුදුහාමුදුරුවන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියලා වඳින්න කියලා දුන්නේ කවුද පින්වතුනි? කවුද කියලා දුන්නේ? අම්මනේ. ඉස්සල්ලාම අපිව ළඟ තියාගෙන වාඩි කරගෙන පන්සිල් පද පහ අපිත් එක්ක වාඩි වෙලා කිව්වේ කවුද? අම්මා. මං කියන්නේ අම්මා නැතිනම් අපිට මේ ජීවිතේ බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇයි? අපේ අම්මා බුදුබණ පදයක් අහන්න අපිව එක්කන් ගිහිලා අපිව පුරුදු කරපු නිසා තමයි අද බණපදයක් හරි අහන්නේ. එහෙනම් පළවෙනි පින්පඬුර දෙන්න ඕනි අම්මා තාත්තගේ ගුණය සිහි කරගෙන. අත් දෙක එකතු කරලා උකුලේ තියාගෙන කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා S2 පියාගෙන විනාඩි 5ක් අපි මේ ටික අහමු.